මේ දිනම ස්කේස් ඔෆ් ප්‍රෝග්‍රෑම් ඉන්ටර්ෆේස් එකේ 25 වෙනි එක අපි අද වෙන කතා කරන්න යන්නේ අපේ ස්කේස් ඔෆ් ප්‍රෝග්‍රෑම් වෙබ්සයිට් එකේ තියෙන ඔස්ට් පේජ් එකේ තියෙන ප්‍රෝග්‍රෑම් පාර්ට් එක හදාගන්න කොහොමද කියන එක ගැන අපි කලින් විදිහට කතා කරා මේ ඩිසයින් එක හදාගන්න කොහොමද කියන එක ගැන අපි කෝඩ් එකට ගියොත් මේ කෝඩ් එක ගන්න බලමු මේකේ කොහොමද කෝඩ් පාර්ට් එක කරන්න දෙන්නේ කියලා මේ විදිහට මම යනවා අපේ කෝඩ් එකට list.php ෆයිල් එකට ඒක අපි උඩින්ම session start එකක් දාන්න තියෙනවා session එකක් create කරගත්තා අපි session start එකක් දාන්න යාම database එක record කරන් තියෙනවා ඊළඟ අපි outcheck.php ෆයිල් එක record කරන් ඊට පස්සේ log වෙලා ඉන්න user එකේ user id එකයි user role එකයි user role එක කියන්නේ මේ අයගෙන select කරද්දී කියන එකයි login වෙච්ච login වුණාද කියලාද කියන එකයි අපි මෙතන ගන්නවා මේ session වලින් මේ session එකට මේ ටික අපි variables වලට ගන්නෙ ඊට පස්සේ අපි බලනවා මෙතන user එකේ role එක buy කෙනෙක්ද කියලා බලනවා buy කෙනෙක් නෙවෙයි කියලා බලනවා buy කෙනෙක් නෙවෙයි නම් අපි මෙතන user යවනවා index file එකට ඒ වගේම අපි මෙතන බලනවා user log වෙලා ඉන්නවද කියලා user log වෙලා නැත්නම් අපි user යවනවා index.php file එකට මේ තමයි මේක අපි හදාගන්න තියෙන්නේ ඊට පස්සේ මෙතන අපි queue කියන variable එක හදාගන්න මෙතන database search එකක් දාන්න දෙනවා මේකට අපි search කරගන්න කියන product එකේ id එක product එකේ title එක product එකේ image එක level එක price එක create at එක first name selling නම මේක තමයි මේ දෙයට ගන්න. ඊළඟ අපි average එක ගන්නවා product එකේ rating එක ඒ වගේම අපි මේ rating එක දාන්න review count එකක් ගන්නවා. ඊළඟ මෙතන අපි ගන්නවා watch list එකේ id එක product එකේ watch list එකේ id එක අපි මේ rating ගන්නේ watch list table එකේ product table එකේ user table එකේ feedback table එකේ මේක මේ variables තමයි මේ දෙක ගන්නෙ group by කරලා වගේම order by කරලා මේ ටික අපි අරගෙන තියන්නේ ඊට පස්සේ මේ ටික දාන්න queue කියන variable එකට ඊට පස්සේ අපි මේ එකක් හදන්න items කියලා ඊට පස්සේ මේ while loop එක හංගගෙන අපි මේ queue කියන එකේ return ටික අපි දාන්න pages use කරන අපි මේ r කියන variable එක දාගෙන දෙනවා ඊළඟ අපි මේක දාන්න තියෙනවා අපි items කියන array එකත් අපි මේ r කියන එකේ දාගත්ත දේ ටික අපි මේ items කියන එක දාගන්න තියෙනවා items කියන array එක දාගන්න තියෙනවා ඊට පස්සේ බලන්න ආව අපි මෙතන display කරන් තියෙනවා අපේ save for later කියන එකේ අපි දාගන්න තියෙනවා අපේ skills ගන්න අපි මෙතන කීයක් තියෙනවා කියන අපි මෙතන display කරන් තියෙනවා ඒ කියන්නේ ඔස්ට් එකේ පහත් ඒවා පාක් කියන display කරන්න අපි save for later කියන එක අපි මෙතන display කරන්න තමයි කරන්න තියෙන්නේ ඊට පස්සේ බලලා අපි if එක දාන්නවා මේ if එක අපි search කරලා ගන්නවා මෙතන start එක කරනවා කියලා search කරලා ගන්නවා ඒ කියන්නේ user start එක දාලා තියෙනවා කියලා search කරලා කියන්නේ user මොකක් හරි watch list එකට product එක add කරලා තියෙනවා කියලා search කරනවා එහෙම නැත්නම් අපි මේ else එකට ගන්නවා මේ else එක කරගෙන තියෙන්නේ අපි දාගන්න තියෙනවා අපි මෙතන user එක කියනවා your watch list is empty ඒ වගේම අපි මෙතන browse skills කියන බටන් එක හදන්න තියෙන user ආයේ search page එකට ගිහිල්ලා මේ product එක add කරගන්න. ඊට පස්සේ අපි ආයෙත් if video if එක කියන්නේ user product එක add කරලා තියෙනවා. අපි මෙතන ඊට පස්සේ for each එක දාන්න තියෙනවා. මේ for each එක හන් කරන්න කියන්නේ user watch list එක දාලා product එක ගන්න තමයි watch list එක මේ for each එක හන් කරන්න කියන්නේ. ඊට පස්සේ අපි තියෙන ratings කියන variable එක හදන්න තියෙනවා. මේක දාන්න තියෙනවා අපි මේ average rating එක ගන්න කියනවා ඒකට count කරලා average rating එක ගන්න කියනවා p කියන එකේ තියෙන q කියන එකේ මේ p කියන එකේ තියෙන ඊට පස්සේ අපිට දාන්න තියෙන අපේ product image එක දාන්න උස්ස අපිට if එක දාන්න මේ if එක බලලා seller product image එක දාලා දෙන්න කියලා බලනවා image එක දාලා තියෙනවා අපි මෙතන image එක print කරන්න බෑ image එකේ size එක විදිහට අපේ image එකේ URL එක මෙතන ඕකරන් තියෙනවා ඊට පස්සේ else එක තියෙනවා මේ else එක කියන්නේ අපේ seller product image එක දාලා තියෙනවා මේ else එක පෙන්නන්නේ අපි විතර පෙන්නන අපි මෙතන image එක පෙන්නන තමයි පෙන්නන්නේ අපි මෙතන icon එක පෙන්නන තමයි හදාන්න තියෙන්නේ ඒ කියන්නේ user image එක දාලා නැත්නම් අපි මෙතන image එක පෙන්නන තමයි හදාන්න තියෙන්නේ seller image එක දාලා නැත්නම් ඊට පස්සේ අපි මෙතන product එකේ level එක කරන් තියෙනවා ඊට පස්සේ select නම අපි මෙතන කරන් select නම මේක අපි කරන් තියෙනවා ඊට පස්සේ බලලාම අපි මෙතන title එක කරන් product එකේ title එක ඒ වගේම ratings count එක මේ දෙක කරන් තියෙනවා අපි අදාළ තැන් වලට ඊට පස්සේ මෙතන නම් format එක කරන් තියෙනවා ඒක කරන් අපි price එක
මේක තමයි ප්ලට් එකේ තියෙන ඩීටේල්ස් ටික එකකට තියෙන්නේ. අපි මේක තමයි ඩේටාබේස් එකේ දාගෙන අපි මෙතන මේක තමයි ඔස්ලස් ටේබල් එකේ තියෙන ඩේටා ටික ගන්න තමයි ඒකකට තියෙන්නේ. අපි දැම්මලු අපි මේ හදාගෙන තියෙන ඩේටා ටික ගන්න මොන ටේබල් එකකින්ද කියලා. මම මේකට අපේ MySQL workbench එකට ඒකට ආවම අපි මෙතන හදාගෙන තියෙන watchlist කියලා ටේබල් එකක් හදාගෙන තියෙනවා. අපි මේ ටේබල් එකෙන් තමයි අපි අපේ ඩේටා ටික ගන්න අපේ මේ ඩිසයින් එක පෙන්න ගන්න. ඒක කරන්න අපි සර්ච් කරගන්න මේ ටේබල්ස්. ඒක තමයි watchlist ටේබල් එකේ රෙසිපි එක ඇඩ් කරගන්න දෙනවා. අපේ user table එක වගේම අපේ product table එකට අපි මේක රෙසිපි එක ඇඩ් කරලා තියෙනවා. අපි මෙතන මේ ඇඩ් කරන් තියෙන්නේ මේකේ අපි මේ watchlist එක අදාළ මොන user එක කියලා බලා ගන්න වගේම මොන product එක අදාළ කියලා බලන්න මේකට රෙසිපි ඇඩ් කරන් තියෙන්නේ. ඒක අපේ watchlist එකට ඇඩ් කරපු වෙලාව බලා ගන්න ටිකට් ඇඩ් කියලා මේක දාගන්න ටිකට් ඇඩ් කියලා කොලම් එකක් දාලා තියෙනවා. අපි මේක හදාගන්න තියෙන්නේ. අපි දැන් මම ඩිසයිනර් ගිහලා අපි මේ ඇඩ් කරලා තියෙන මේවා ටික කොහොමද අපි ඇඩ් කරලා තියෙන watchlist product ටික කොහොමද පෙන්න ගන්න කියලා මෙන්න ඩිසයින් එකම ඒක අපි මේක හදාගන්න තියෙනවා. අපි මෙතනදී අපි database search කරලා අපි මේ watchlist table එක search කරලා අපි පෙන්නන තියෙනවා මෙතන ඒ table එක ඒ කියන්නේ user එකෙන් ඇඩ් කරගත්ත watchlist product එක නේද අපි පෙන්නන තියෙනවා. මේ තමයි මේකේ program part එක කරගන්න තියෙන්නේ. තමයි මේ වෙනින් කතා කරේ අපි database එකේ තියෙන watchlist table එකෙන් data search කරන අපේ watchlist page එකේ වෙන්න ගන්න එක හදාගන්න කොහොමද කියන එක තමයි මේ කතා කරේ. program part එක හදාගන්න කොහොමද කියන එක තමයි මේ කතා කරේ. අපි දැන් ඊළඟට බලමු අපි මේ ඇඩ් කරලා තියෙන watchlist product එකක් අපි කොහොමද මේක remove කරන්න වාට් එක හදාගන්න කොහොමද කියන එක අපි ඊළඟට කතා කරමු.